ක්‍රිකට් ලෝකයේ සීලම විස්තර එකම තැනකින් දැනගන්න අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ක්‍රිකට් ලංකා YouTube channel සමගින්. තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතරින් සුදුසුකම් ලබන කණ්ඩායම තේරීමේ අතිශය තීරණාත්මක තරගය අද රාත්‍රියේදී පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6කින් අවසන් මොහොතේ තරගය ජයග්‍රහණය කළා. අද තරගයේ කාසියවස්සේ ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුව රැකීමට තීරණය කළා. ඒ අනුව පන්දුවට පහර දීමට පිළිපැවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරගයේ වීරයා පැතුම් නිශ්ශංකවට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 8ක් පමණයි. ඔහු මීසා යොමු කළ පන්දුවක් කඩුල්ලේ යන්තම් වැදීමෙන් දැවී ගියා. කමිල් මිෂාර මෙම තරගයේදී ලකුණු 71ක් ලබා ගත්තා. ඔහු අද තම ක්‍රිකට් දිවියේ දෙවන T20 අද ශතකයේ වාර්තා කළා. ඔහුගේ ඉනිමට 4 පාර 6ක් හා 6 පහර 3ක් ඇතුළත්. පසුව පිටිපියුසි කුසල් මෙන්ඩිස් ලකුණු 40ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පාර 6ක් හා 6 පහරක් ඇතුළත්. කුසල් ජනිත් ලකුණු 6යි. ජනිත් ලීනගේ නොදැවී ලකුණු 24ක් ලබා ගත්තා. නායක දසුන් ශානක ලකුණු 17ක් නොදැවී ලබා ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම කල්ලු 5ක් දැවී ලකුණු 184ක් නියමිත පන්දු වාර 20 අවසානයේදී ලබා ගත්තා. පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීම අතින් අබ්රාර් රහමට් කල්ලු 2ක්ද සයිම් මයුබ් හා සල්මන් මිශ්‍රා කල්ලු 1 බැගින්ද දවා ගත්තා. පසුව ලකුණු 186ක ඉලක්කයක් හඹා යාමට පිළිපැවිසි පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆර්හාන් ලකුණු 9කට දැවී ගියා. සයිම් මයුබ් ලකුණු 27කට දැවී ගියා. ඒ ඒෂාන් මාලිග යොමු කළ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් නැවතත් ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර බාබර් රසාම්ගේ කඩුල්ල දවා ගත්තා. ඒ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරමින් නායක සල්මන් නගා නොදැවී පාකිස්තානය වෙනුවෙන් ලකුණු 63ක් ලබා ගත්තා. පකර් සමාද් ලකුණු 1කට දුෂ්මන්ත ජමීරගේ පන්දුවකට දැවී ගියා. උස්මාන් ඛාන් වනිදු හසරංගගේ පන්දුවකට ලකුණු 33ක් ලබා සිටීදී දැවී ගියා. මොහමඩ් නවාස් ලකුණු 27යි. ෆයිම් අෂ්රෆ් ලකුණු 7යි. කෙසේ වෙතත් පාකිස්තාන කණ්ඩායම අවසන් පන්දු වාරයේදී ලකුණු 10ක් ඉතිරිව තිබුණා. දසුන් ශානක දුෂ්මන්ත ජමීර වෙත පන්දුව බාර දුන්නා. එහිදී පළමු පන්දුව ලෙස ලකුණු 62ක් ලබා සිටි සල්මන් අගාහට දුෂ්මන්ත ජමීර එල්ල කළ වේගය අඩාල කළ පන්දුවට පහර දීමට නොහැකි වුණා. දෙවන පන්දුවට 1 ලකුණකට ප්‍රතිමාරු කරගත්තා. තුන්වන පන්දුව වෙනුවෙන් වේගවත් ප්‍රහාරයක් එල්ල කර ෆයිම් ජනිත් ලියනගේ හට බිමදිගේ ඇදියා පන්දුව නියමිත ලෙස රැක ගැනීමට නොහැකිව පිතිකරුවන් ලකුණු 2ක් සඳහා දිව ගියා. ජමීර ෆයිම් හට යොමු කළ මීළඟ පන්දුවේදී ලකුණක් දිව යාමට නොහැකි වුණා. මේ වෙද්දී පාකිස්තාන කණ්ඩායම පන්දු දෙකකට ලකුණු 7ක් ලබා ගැනීමට තිබුණා. දුෂ්මන්ත ජමීර පස්වන පන්දුව ලෙස යෝකල් ලෙන්ති පන්දුව පතිත කළා. එම පන්දුවට ෆයිම් එල්ල කළ පහර 6 සීමාවට ඔන්න මෙන්න තිබෙදී දසුන් ශානක විසින් රැකගත්තා. අවසන් පන්දුව ලෙස දුෂ්මන්ත ජමීර එල්ල කළ යෝකල් පන්දුවට පහර දීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 6කින් තරගය ජයගත්තා. ඒ අනුව පන්දු යැවීම අතින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දුෂ්මන්ත ජමීර ලකුණු 20කට කල්ලු 4ක් දවා ගත්තා. ඒෂාන් මාලිංග කල්ලු 2යි. වනිදු හසරංග 1 කඩුල්ලයි. කෙසේ වෙතත් මේ තරග ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය සමග අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබනු ඇති. අවසන් මහා තරගය නොවැම්බර් 29 සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6:30ට ආරම්භ වනු ඇති. තවත් මෙවැනි ක්‍රිකට් ලෝකයේ නවතම තොරතුරු දැනගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඒ වගේම ඔබගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.